රෙදි ටිකක් හුලං වැදිලා හරි වේලෙන්න කියලා දැම්මා. ඔන්න බලන්න රෙදි ටික තනි කරීමෙන් වැහිලා. ඉතින් මේ තියෙන්නේ අත්තල් ගහක්. ඇත්තට මේක ඇත්ත නැත්තල් ගහක්. ඒක හිමෙන් වැහිලා තියෙන්නේ දැන් හරියට නිකන්. හයි යාළුවනේ, අද දෙසැම්බර් 31 දැන් වෙලාව හරියටම නොමෑත විනාඩි 15ක් වගේ. ඉතින් මං අහම්බෙක් දැක්කා අද මගේ ගෙදර හිම වැටෙනවා. අපි යමු බලන්න. මම ඇඳගත්ත මේ විදියට ආයේ එක හරි ලස්සනයි. මම මේ ගෙදර ඇත්තටම මාර මහාදරේ. මොකද මට ලස්සන ගාඩන් එකක් කියනවා මේ. It's so beautiful to see. neighbors lagi ගෙවල් හිම වලින් වැහිලා. ගස් වලින් වැහිලා. Gino, recado. Ninguém tá aqui no olhinho aí. Ninguém tá aqui no olhinho aí lá. Pergi waktu itu romong lah. ඒක නම් අදහගන්න බෑ. මහාර ලස්සනක් තියන්නේ. මගේ මේ අලුත් ගෙදර මම මේ දකින ෆස්ට් ස්නෝව් එක. මේ නෙවර්ස් ලගේ ගෙවල්. මෙහෙම තමයි මගේ නිව් ඉයර් එක ගෙවන්නේ. අද මට ෆයර්වර්ක්ස් බලන්න නම් යන්න බැරි වුණා ඇත්තටම. මගේ ඇඟත් තිබෝලි බැරිලා. හිම වැටෙද්දි නම් කොච්චර එතන හිටියත් එපා වෙන්නේ නම් නෑ. හිම වැටිලා දවස් 2-3ක් ගියන් පස්සේ තමයි කරදර මඩ වෙනවා පාර ඔක්කොම. ඒත් මේක මාරම ලස්සන අත්දැකීමක් ජීවිතේට. මට හරිම සතුටුයි. මගේ මම ආසම කරන තැනක ෆස්ට් නව් එක මේ අවුරුද්දටම මම දකින. අනිත් ගෙවල් වල අයත් එළියට ඇවිල්ලා එයාලා හිම සෙල්ලම් කරනවා. ඒ සද්ද තමයි ඔයාලට ඔය ඇහෙන්නේ. අපි මෙතන පොඩි හිමවලක් හදුවා.
මේ ගණට හිම ඇටලා තියෙන්නේ. හරි සීතල. හැමෝම එළියට දාලා හිම සෙල්ලම් කරනවා. අපි පොඩියට හිම සෙල්ලම් කරමු. එන්න හිම වැඩි වෙනවද මන්ද? අල්ලට හරි අමාරුයි ඇතුළට. බෝලයක් හදන්න හරි අමාරුයි ගයිස්. දැන් මට චූටි ඔලුවක් විතරයි ඕනි. මේ විදියට පොඩියට ගුලි කරලා අද්දෙක් දැන් ඕනේ ඇස් දෙකක්. චූටි කෝටු කෑලි වලින් අපි එකක් හදමු. අපි චූටි කොලයක් කඩලා මේ පුංචි බාබකියු මැෂින් එක මේ ටේබල් එකක් ෆයින් ගහකින් කොලයක් කඩමු. අත් දෙකට නගින්නම් බැරි තරම් සීතලයි. ඇස්තියපු ගැහක් හරි ඊළඟ හැත් හරි. දැන් අපි පුංචි කටක් ගමු. ඇඟිලි වැඩ කරන්නේ නැහැ ගයිස්. මම ග්ලව්ස් දැම්මේ නෑ. හිම බබා ඇද වෙලා ආයි මගේ හිම බබයි. හැමෝම සෙල්ලම් කරනවා එළියට ගහලා.
වලට හැදෙන සද්දය. ඒ වගේ මෙන්න එන්න ස්නෝ එකක් වැඩි වෙනවා. මම මෙතන රෙදි ටිකක් හුලං වදිය රැදිලා හරි වේලෙන්න කියලා දැම්මා. ඔන්න බලන්න මම රෙදි ටික තනි කරීමෙන් ගිහිලා. සියා යොන පොත් මේ තියෙන්නේ අත්තල් ගහක්. ඇත්තට මේක ඇත්ත නැත්තල් ගහක්. ඒක හිබෙන් වැහිලා තියෙන්නේ දැන් හරියට නිකන් කඩෙන් ගත්ත එකක් වගේ යාළුවනේ. චූටි හිම. අපි එළියට ගිහින් බලමු පාර මොන වගේද කියලා. සම්පූර්ණ මුළු පාරම හිමෙන් වැහිලා තියෙනවා. මුළු පාරම පාළුයි. මෙතන තියෙන්නේ ට්‍රේන් ස්ටේෂන් එකක්. මෙතන බස් ස්ටොප් එකක්. මම මේ හවුස් එක බලන කාලේ හරිම ආසාවෙන් තමයි මේ හවුස් එක ගැන හොප් එකක් තියන් හිටියේ. මොකද මම මේ තැන හරිම ආසයි. මොකද මාර නිස්කලංකයි. හංගේරියාව කියන්නේ ඇත්තටම හරිම පීස්ෆුල් කන්ට්‍රි එකක්. ඔයාලට පේන්න ඇති මිනිස්සු සෙල්ලම් කරනවා. කාර් හිම වලින් වැහිලා ඔයාලට පේනවා ඇති. මම zoom කරන්න. එයාලා 31st and එයාලගේ happy new year එක එයාලගේ snow එක මේ අවුරුද්දේ මට හිතෙන්නේ මේ පැත්තට වැටුණා. පළවෙනිම ස්නෝ එක මේක. එයාලා හරිම සතුටින් එක එන්ජොයි කරනවා. ඉතින් මගේ 31st ගෙවෙන්නේ මෙහෙම තමයි. මම ඇත්තටම ඔයාලට සද්දයෙන් ඇහෙනවති ෆයර්වර්ක්ස් වැඩ කරනවා. ෆයර්වර්ක්ස් එයාලා සෙලිබ්‍රේට් කරන ගොඩක් ෆයර්වර්ක්ස් දාලා. මම ඇත්තටම අද යන්න කැමති වුණේ නෑ. මෙහෙම තමයි ඉතින්. හංගේරියාව ඇත්තටම පීස්ෆුල් කන්ට්‍රි එකක්. මේ වෙනදට මේ හැමතැනම තියෙන්නේ පාර. අද මුළු හැම තැනම හිමෙන් වැහිලා තියෙන්නේ. So that's it. Gegen